හායි ළමයි කොහොමද මම ක්‍රොෂේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ අවුරුදු 5ක දුවෙකුට දාන්න පුළුවන් මෙන්න මේ headband එක ගොතා ගන්න කොහොමද කියලා දෙන්න. එහෙනම් මගේ channel එකත් එක්ක දිගටම රැඳී සිටින්න. අපි යමු වීඩියෝ එක බලන්න. මේ තියෙන ළමයි headband එක ගොතන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික. මුලින්ම slip knot එකක් ඔන්න ඔය විදිහට දාගන්නවා. මම ගන්නෙ රතු පාට yarn එකක්. අරගෙන දැන් මේ slip knot එක දාලා ඉවරුණාට පස්සේ ඔන්න ඔය විදිහට chain දාගන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි. චේන් 6ක් ඔන්න ඔය විදිහට දාගන්නවා. චේන් 6ක් දාගෙන ඉවර වෙලා මම ඔයාලට කියලා දුන්න මතකද ළමයි third loop එක කියලා එකක්. අන්න ඒ third loop එකට තමයි අපි ගෙතුම කරගෙන යන්නේ. පිටිපස්ස හැරෙව්වට පස්සේ පේන්න තියෙන loop එකට තමයි අපි මෙන්න මේ ගෙතුම කරගෙන යන්නේ. half double crochet එකෙන් තමයි ගෙතුම කරන්නේ. ඒ නිසා half double crochet එකක උස ගන්න දානවා chain දෙකක්. chain දෙකක් දාලා ඒ chain දෙක skip කරලා තුන්වෙනි chain එකේ ඉඳලා තමයි ගෙතුම කරගෙන යන්නේ. ඔන්න ඔය විදිහට පිටිපස්ස හරවලා මං හිතනවා ඔයාලට half double crochet එක මතක ඇති කියලා. අමතක කෙනෙක් ඉන්නවා නම් description box එකේ මම දාන්නම් ගිහින් බලන්න. half double crochet එකෙන් තමයි දිගටම මේ headband එක මම ගොතාගෙන යන්නේ. ඔන්න ඔය විදිහට පිටිපස්ස හරවලා ඔන්න ඔය විදිහට නූල පටලවලා අරගෙන chain දෙකක් skip කරලා තුන්වෙනි තැනට තුන්වෙනි third loop එකට තමයි දාන්නේ. ඔන්න ඔය විදිහට කටුව පටලවලා අරගෙන ඔන්න ඔය විදිහට තුනෙන්ම loop තුනෙන්ම ඇදලා එළියට ගන්නවා. ඔන්න ඔක තමයි half double crochet එක කියලා කියන්නේ. ඔන්න ඊට පස්සේ දෙවෙනි එකත් ඔන්න ඔය විදිහට දානවා. දෙවෙනි තැනට දාලා කටුව පටලවලා loop එකක් ඇදලා අරගෙන loop තුනෙන්ම එකපාරම පාස් කරලා යවනවා. ඔන්න ඔය විදිහට තමයි දිගටම දාගෙන යන්න ඕනේ chain ටික කොනට එනකම්. third loop එකකින් තමයි දාන්නේ. chain එකට නෙමෙයි දාන්නේ කියලා හොඳට මතක තියාගන්න. තව එකක් ළමයි මම මේක කරන්නේ චූටි දුවෙකුටනේ. මම මේකට අරගෙන තියෙන milk cotton yarn එක. පොඩි අයගේ ඇඳුම් වලට ඇඳුම් ගොතනවා නම් අනිවාර්යයෙන්ම කියන්නේ පුංචි අය සම්බන්ධ දේවල් අපි කරනවා නම් crochet items කරනවා නම් අනිවාර්යයෙන්ම milk cotton වගේ හොඳ yarn එකක් cotton yarn එකක් ගන්න හැමෝම වග බලා ගන්නත් ඕනේ කියලා මම ඔයාලට මතක් කරලා දෙනවා. ළමයි මම chain අන්තිමට වෙනකම්ම දාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ උස වැඩි කරන්න දානවා chain දෙකක්. turning chain දෙක දාලා අනිත් පැත්ත හරවනවා. හරවලා දැන් දිගටම දැන් තියෙන ළමයි මේ chain දෙක ඔයාලට පේනවද මේ chain එකේ කොටස් දෙකක් තියෙනවනේ. ඉස්සරහා පැත්තයි පිටිපස්ස පැත්තයි කියලා. ඒ කියන්නේ front loop එකයි back loop එකයි. දැන් ගෙතුම කරගෙන යන්නේ back loop එකට. ඔන්න ඔය විදිහට half double crochet එකක් දාගන්නවා. මතක තියාගන්න back loop එකට ඒ කියන්නේ පිටිපස්සේ තියෙන loop එකට තමයි අපි ගෙතුම දිගටම කරගෙන යන්නේ. ඒකත් හොඳට මතක තියාගන්න. ඔයාගේ පැත්තට වෙන්න තියෙන loop එක නෙමෙයි. ඊට පිටිපස්සෙන් තියෙන loop එක back loop එකට තමයි දිගටම ඔන්න ඔය විදිහට half double crochet දාගෙන යන්න ඕනේ අයිනට වෙනකම්ම. ඔන්න ළමයි මම අයිනටම දාන් ආවා. දැන් බලන්න මේ අන්තිම turning chain තුන තියෙනවනේ. අන්න ඒ chain තුනේ උඩම chain එකට දාන්නත් මතක තියාගන්න. එහෙම නැත්නම් මේක හරි කෙලින් එන්නේ නැතිව ඇද වෙන්න බලනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම turning chain තුනේ උඩම chain එකට තමයි අන්තිම ගෙතුම කරන්න ඕනේ. අන්තිම half double crochet එක දාගන්න ඕනේ. ඊපස්සේ සුපුරුදු විදිහටම chain දෙකක් දානවා. chain දෙකක් දාලා
ගෙතුම අනිත් පැත්ත හරවනවා. දැන් ඉස්සෙල්ලා කරා වගේම තමයි half double crochet දිගටම දාන් යන්න ඕනේ back loop එකට. ඔන්න ඔය විදිහට අවශ්‍ය දිග ප්‍රමාණය වෙනකම්ම ගොතාගෙන යන්නයි තියෙන්නේ. මම ඔයාලට සයිස් chart එකක් කලින් දුන්නා කලින් මම කරපු headband එකේ. අන්නේ සයිස් chart එක බලලා ඔයාලට අවශ්‍ය සයිස් එකට මේ විදිහට මේ ඩිසයින් එකෙන් දිගටම ගොතාගෙන යන්නයි තියෙන්නේ. අවශ්‍ය ප්‍රමාණයට සෙන්ටිමීටර් ගානට අඟල් ගාන මැනලා බලලා දිගටම ගොතාගෙන යන්නයි තියෙන්නේ. මම හිතනවා ඔයාලට තේරෙනවා ඇති කියලා. අපැහැදිලි තැනක් තිබුණොත් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න මම කියලා දෙන්නම්. ඔන්න ඔය විදිහට අන්තිම තැනටත් ආවට පස්සේ අනිවාර්යෙන්ම turning chain තුනේ තුන්වෙනි chain එක turning chain දෙකේ දෙවනි chain එකට කියන්නේ උඩම chain එකට දාන්න මතක් කරලම ඒක අමතක කරන්න එපා කියලා ඉල්ලනවා. ඊට පස්සේ ඔන්න ආපහු chain දෙකක් දැම්ම අනිත් පැත්ත හැරෙවුවා. ඔන්න ඔය විදිහට දිගටම ගොතාගෙන යන්නයි තියෙන්නේ. මම දැන් මට අවශ්‍ය ප්‍රමාණයට ගොතාගෙන ඉවරයි. දැන් chain එකක් දාලා yarn එක කට් කරගන්න ඕනේ චුට්ටක්. ඉතුරු කරලා මහ ගන්න ඇති වෙන්න. මේ දෙක එකට සම්බන්ධ කරලා මහන්න ඕනේනේ. මහන්න ඉතුරු කරලා ඔන්න ඔය විදිහට yarn එක කට් කරන්න ඕනේ. කට් කරලා ඉවර වෙලා දැන් අපි බලමු measuring tape එක අරගෙන මේක කොච්චර ප්‍රමාණයකට ඇවිල්ලා තියෙනවද කියලා. ඔන්න බලන්න measuring tape එක අරගෙන ඔන්න ඔය විදිහට මම දැන් මැනලා පෙන්නන්නම් ඔයාලට දිග කොච්චරක් ඇවිත් තියෙනවද කියලා. හරියටම අඟල් වලින් කියනවා නම් අඟල් 16මාරක් ඇවිල්ලා තියෙනවා. බලන්න 16මාරක් ඇවිල්ලා තියෙනවා අඟල් වලින්. සෙන්ටිමීටර වලින් නම් සෙන්ටිමීටර් 42ක ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. දැන් තියෙන්නේ කොන් දෙක එකට එකතු කරලා නීඩල් එකක් අරගෙන කොන් දෙක මහ ගන්න තියෙන්නේ. ඒක ඔයාලා දන්නවනේ සාමාන්‍ය විදිහට දෙක එකට එකතු කරලා මහ ගන්න ඕනේ. අපි බලමු දැන් මල නිර්මාණය කරන්නේ කොහොමද කියලා. මල නිර්මාණය කරන්න ඔන්න ඔය විදිහට ස්ලිප් knot එකක් දාගන්න ඕනේ. ස්ලිප් knot එකක් දාලා මෙන්න මේ විදිහට කටුව ඇතුල් කරලා chain 1යි 2යි 3යි 4ක් දාගන්නවා. chain 4ක් දාලා පළවෙනි chain එකට slip stitch එකකින් එකතු කරනවා. ඔන්න ඔය දැන් මැද හැදෙනවා නේද ළමයි පොඩි හෝල් එකක්. ඔන්න ඔය හෝල් එකට තමයි අපි දැන් පෙති ටික ගොතාගෙන යන්නේ. ඔන්න ඔය විදිහට දැන් single crochet ගොතනවා වටේට. ඔන්න 1යි මේ පළවෙනි single crochet එක අනිවාර්යයෙන්ම ළමයි stitch marker එකක් අරගෙන මාක් කරගන්න. ඔන්න ඔය විදිහට මාක් කරගත්තට පස්සේ ඊට පස්සේ ඔන්න ගොතනවා දෙවෙනි single crochet එක. ඔන්න දෙවෙනි single crochet එක. stitch marker එකකින් මාක් කරගන්න නැත්නම් වටේ ගොතලා ඉවර වෙනකොට ළමයි single crochet එක කොතෙන්ද කරේ කියලා හොයාගන්න අපහසු වෙන්න පුළුවන්. ඒකයි අපි stitch marker එකකින් මාක් කරගන්නේ. ඔන්න දැන් තුන්වෙනි single crochet එක. පෙති 5ක මලක්නේ මම කරන්නේ. ඒ නිසා මම single crochet 10ක් මේකට පුරව ගන්නවා. පුරවගෙන පළවෙනි chain එකට slip stitch එකකින් සම්බන්ධ කරනවා. ඔන්න ඔය විදිහට slip stitch එකකින් සම්බන්ධ කරලා ඉවර කරාට පස්සේ ඔන්න ඔය වගේ තමයි පේන්න තියෙන්නේ. දැන් magic ring එක ඔන්න ඔය විදිහට හොඳට අතින් ඇදලා පොඩි කරගන්න පුළුවන් හෝල් එක. ඊට පස්සේ දැන් දාගන්න ඕනේ chain 4ක්. 1යි 2යි 3යි 4ක්. chain 4ක් දාලා ඉවර වෙලා ඔන්න බලන්න කරන දේ. ඒ chain 4 දාපු තැනටම ඔන්න විදිහට කටුව පටලවලා මුල පටලවලා ඔන්න ඔය විදිහට loop එකක් ඇදලා අරගෙන දැන් double crochet එක කරනවා වගේ loop දෙකක් විතරයි පාස් කරන්නේ. ඉතුරු දෙක පාස් කරන්නේ නැහැ තියාගන්නවා. ඊට පස්සේ ආයෙත් එතෙන්නම දාලා ඔන්න ඔය විදිහට loop එකක් ඇදලා අරන් loop දෙකක් පාස් කරලා ඉතුරු තුන තියාගන්නවා. ඊට පස්සේ ආයෙත් එකක් ඔය විදිහට ඇදලා අරගෙන ඒකෙනුත් පාස් කරන්නේ loop දෙකක් විතරයි. ඊට පස්සේ කටුවේ loop දැන් 4ක් තියෙනවා. ඊට පස්සේ යනවා ළමයි ඊළඟ chain එකට.
ඊළඟ චේන් එකට කටුව ඇතුල් කරලා ඔන්න ඔය විදිහට ලූප් එකක් ඇදලා අරන් ආයෙත් ලූප් දෙකක් පාස් කරලා යවනවා. ඊට පස්සේ ආයෙත් පාරක් ඔය විදිහට දාලා ආයෙත් ලූප් දෙකක් පාස් කරලා යවනවා. ඊට පස්සේ ආයෙත් ඔය විදිහට දාලා තවත් ලූප් දෙකක් පාස් කරලා යවනවා. දැන් තියෙනවා ළමයි කටුවේ ලූප් 2යි 3යි 4යි 5යි 6යි 7ක්. ඔන්න ඔය 7න්ම දෙකක් ඉතුරු වෙන්න ඉතුරු ලූප් ඔක්කොම පාස් කරලා ගන්නවා. ඒ කියන්නේ ඔක්කොම පාස් කරන්නේ නැහැ. ලූප් දෙකක් ඉතුරු වෙන්න ලූප් 5කින් පාස් කරනවා. පාස් කරලා ඊට පස්සේ ඉතුරු ලූප් දෙකත් ඔන්න ඔය විදිහට ඇදලා ගන්නවා. ඇදලා අරගෙන ළමයි දැන් දානවා චේන් 1යි 2යි 3. චේන් 3ක් දානවා. දැන් බලන්න ඊට පස්සේ තව චේන් එකක් වැඩිපුර දාලා චේන් 4ක් ඔක්කොම වෙන්න දාලා ආයෙත් ලූප් එක දාපු තැනටම ඔන්න ඔය විදිහට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරනවා. ඔන්න අපි දැන් පළවෙනි පෙත්ත කරලා ඉවරයි. මේකට කියනවා ළමයි පෆ් ස්ටිච් කියලා. ඔන්න ඔය විදිහට වටේට මෙනකම් පෙති පහක් හදාගන්නයි තියෙන්නේ ඔයාලට. ඔන්න දැන් පෙති පහම හදලා වුණාට පස්සේ පළවෙනි පෙත්ත හදපු තැනට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරලා චේන් එකක් දාලා යාන් එක කට් කරගන්න ඕනේ. ඔන්න ළමයි දැන් තියෙන්නේ මල සම්බන්ධ කරන්න. ඔයාලට අලවන්නත් පුළුවන් මහන්නත් පුළුවන්. ඔන්න මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට තේරෙන්නේ නැති කියලා. අද මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්නත් කමෙන්ට් කරන්නත් යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මම ආකෘෂේ YouTube channel එක subscribe කරන්න bell icon එකත් click කරන්න. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. හැමෝටම සුබ දවසක්.